සාදරයෙන් පිළිගන්නවා අදත් අභිරහස් ගවේෂණයට කැමති ඔබ සියලු දෙනාම. අද අපි කතා කරමු වෛද්‍ය විද්‍යා ඉතිහාසයේ ඇති අභිරහස්ම සිද්ධිය ගැන. හොඳයි. අපි එහෙනම් යමු වීඩියෝ එකට. මේ සිදුවීම වෙන්නේ කැලිෆෝනියාවේ රිවර්සයිඩ් රෝහලේ 1994 පෙබරවාරි 19 දී රාත්‍රී 8:15ට විතර 31 හැවිරිදි ග්ලෝරියා රම්රේස් කියලා කාන්තාවක් මේ රෝහලට ගේනවා. ඇය ගැබ්ගෙල පිළිකාවේ අවසන් නදියරේ හිටිය නිසා ඇය බරපතල ලෙස අසාධ්‍ය තත්ත්වයේ තමයි ඉඳලා තියෙන්නේ. මේ නිසා මෙයා හදිසි ප්‍රතිකාර ඒකකයට ඇතුළත් කරනවා. නර්ස්ලා මෙයාට ප්‍රතිකාර කරන්න ගත්ත වෙලාව ඉඳන් එක අමුතු දේවල් වෙන්න පටන් ගන්නවා. පළවෙනි අద్භූත දේ තමයි මෙයාගේ මුළු ඇගේම තෙල් සහිත ආලේපනයක් ආලේප කරලා තිබ්බේක. මේක දැකපු නර්ස්ලා පොඩ්ඩක් කලබල වෙලා තියෙනවා. මෙයාගේ ලේ පරීක්ෂාවට ලේ ගත්ත වෙලාවේ මුළු කාමරේ පුරාම ඇමෝනියා වගේ ගන්ධයක් පැතිරෙන්න පටන් ගන්නවා. ඊට ටික වෙලාවකට පස්සේ පරීක්ෂා කරන්න ගත්ත ලේ සාම්පලේ රුධිරය පොඩ්ඩක් ගල් වෙලා තියෙනවා. ඩොක්ටර්ස්ලටවත් හිතාගන්න බෑ මේ මොකක්ද වෙන්නේ කියලා. ටික වෙලාවකට පස්සේ වෛද්‍ය සේවකයෝ කීප දිනෙකම ලෙඩ වෙන්න පටන් ගන්නවා. සමහර හෙදියන්ට සිහිය නැති වෙලා, සමහර අයට ඔක්කාරයක් හැදිලා, හරියටම කිව්වොත් සේවකයෝ 23ක් මේ වෙලාවේදී අසනීප වෙලා තියෙනවා. රාත්‍රී 8:15ට විතර ග්ලෝරියා මිය යනවා. ඉතින් මේ අභිරහස් සිදුවීම් ගැන හොයන්න වෙනම වෛද්‍ය කණ්ඩායමක් මරණ පරීක්ෂණය සිදු කරනවා. මෙයාලා මේ පරීක්ෂණය කරන වෙලාවෙදිත් විකිරණශීලී ඇදුම් ඇදගෙන තමයි ඒක කරලා තියෙන්නේ. ඒ මියගිය කාන්තාවගේ ඇගේ භයානක විෂක් තියෙනවා කියලා හැමෝම විශ්වාස කරපු නිසා. සේවකීන් අසනීප වුණේ කොහොමද කියලා කිසිම සාක්ෂියක් මේ වෙලාවෙද්දි මෙයාලට හොයාගන්න බැරි වෙනවා. හොයාගත්ත එකම දේ තමයි මෙයාගේ සිරුර සාමාන්‍ය මිනිස් සිරුරකට වඩා වෙනස් කියන එක. ඉතින් මෙතන මොනා වෙන්න ඇතිද? මේ ගැන ගොඩක් න්‍යායන් ඉදිරිපත් වුණා. විද්‍යාඥයෝ නම් කිව්වේ මේ කාන්තාව වේදනානාශක ක්‍රීම් එකක් වන ඩයිමෙතිල් සල්ෆොක්සයිඩ් ගෙදරදී භාවිතා කරලා තියනා කියලා. මේක ප්‍රතික්‍රියා කරලා ඩයිමෙතිල් සල්ෆේට් කියන විෂ වායුව හදිලා තිනවා. හැබැයි පෙලක් අය කිව්වේ නම් රෝහලේ තිබ්බ නීති විරෝධී රසායනික ද්‍රව්‍යයක් වැරදීමකින් මුදා හැරිලා මේ තත්ත්වය උදා වුණා කියලා. ඒක වහගන්න ඒ වැරද්ද ග්ලෝරියාගේ පිටට පටවලා කියලා තමයි යාලා කියන්නේ. ඒ කොහොම වුණත් අදටත් මේ අద్භූත සිදුවීම ගැන සාක්ෂි සහිත සම්පූර්ණ පැහැදිලි කිරීමක් නොමැත. ඉතින් මේ ගැන ඔයා මොකද්ද හිතන්නේ? ඒ ගැන පහලින් කමෙන්ට් කරන්න යන්න. එහෙනම් තවත් වීඩියෝ එකකින් හමු වෙනතුරු සමු ගන්නවා. වීඩියෝ එක බලපු ඔයාලා හැමෝටම ස්තුතියි.